අර දෙපරෙන් දැක්කේ තා. කාලා කන්දේ විතර. මහරජතුමා ඔය පළවෙනි දරුවා ලැබෙන්න කියපුවම පුදුම සතුටන්නේ. ඉතින් සතුටු වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නම් මෙතුවා කාලයක් අපිට දරු සම්පතක් දැක ගැනීමට නොහැකි මොනතරම් කනස්සල්ලෙන්ද පසු වූයේ අප. එතකොට මම කොහොමද සතුටු වෙන්න ඕනේ? දැන් මට 13ක් ඉන්නවා. ඒකනේ දෙවි හාමුදුරුවෝ අපිට දරුවක් 13 දෙනෙක් ඉන්නවා. ඔව්. ගෙදර ගිය දා ඉඳන් මම මෙහෙම තමයි ඉන්නේ. ඒ මොකද? බැරි බර බඩේ තියන් දරු 13ක් හදන්. බලන්නකො පියාදර දේවිය. හොඳ හැටි ගායකනි තව දෙන්නෙක් දැක්කද දේවිය මේ මිනිස්යාගේ අදහස? මගේ රාජ්‍යයෙන් ලබා දෙන්නා වූ සහනාතර බලාපොරොත්තුෙන් තමයි මේ මිනිස්සු මේ දරුවන් මේ හදන්නේ. ඒකනේ. බාලමේ කාපියන් ඊළඟ එක තුනේ තුන්වෙනි කෙල්ල මාළනි මොනවා? ඉතින් කියපම් බලන්න. ඊළඟ එක පියල් අන්තිම එක දිගින් ඊට පස්සේ දිගට කිඹුල්ලු මොන තරම් සතුටක්ද? නෑ. ඔව්. ඒකටත් දිනක් තියෙන්න ඕනේ. ඇත්තටම. මමයි ගෑණි සිංගල ආපු දා ඉඳන් බබාගේ හම්බෙන්නේ. මොන රිංගලාප? ඕකේ යනවාද? අපි ගෙදරට හොරෙන් ආවේ රිංගල. ඒ කියන්නේ වැටෙන් රිංගලාද? ඕකේ යනවාද? මම උත්තර නීතිය ගෑණි රිංගුවා කම්බියත් එක්ක. පේනවා නේද? එන කච්චිවාගේ බැනලා ආවේ නෑ. රිංගලාවේ. එහෙමත් ආදර කතා තියෙනවා. අපි නොදන්නව නෙමෙයි. අනේ නේද? සතුටින් ඉන්නවානේ. ඔබ වහන්සේ දැන් මොනවද කණ්ඩේම කෙනෙක්? ඒ කියන්නේ මහා සේනාධිපති මගේ ප්‍රියාදර දේවියට පමණක්ද ආහාර රුචිය ඇතිවන්නේ? ඇයි මාහට ආහාර අනුභව කිරීමේ ආසාවක් ඇතිවන්නේ නැතිද? අපේ අම්මේ එහෙම ඇදුණා නම් මම පැරිලා ගෑනට හම්බුනේ විදියට. නෑ ඉතින් මම එහෙම ඇහුවේ. උඹ ප්‍රියාදර දේවියගෙන් පමණයිනේ මොනවද කණ්ඩාස කියලා ඇහුවේ. ඇයි එහෙම අහන්න විශේෂත්වය? අපේ පොඩි උන්ට කල්ව මරේ මේකයි. බබාලා හම්බෙන්න ඉන්නවා නම් එක එක ආසාවල් ඇති වෙනවා. මොනවද? ඒ වෙනවා කියන්නේ. අපේ උන්ට දෙවෙනි බබා හම්බෙන්නේ. අපේ තිබ්බ මුදුන් බීච්චා. ඔව්. දැන් දෙවියන්වන්ට දීන්නේ. ඒ මොකද? අර බීච්ච හාර කාලා. ඒ කියන්නේ ආසාව ඇති වෙලා තිබෙන්නේ. ඒ පස්කන්ධද? ඒ නන්දර කියන්නේ හුඹස් මැටි එහෙම කන්න හිතෙනවා. දවසක් මම මාලිගාවේ ඉඳන් ගෙදර යද්දි අර මිදිල තිබ්බ සාමාන්‍ය උස බොලක් ගහ. ඔව්. උන්ගේ අර දෙපරෙන් දැක්කේ තා. කාලා කන්නේ විතර. මාද අසාති වෙනවා ප්‍රියාදර දේවිය දොළදුක්ක කියලා දෙයක් ඔය දරුවන් ලැබෙන්න මාතාවන්ට ඇති වෙනවා කියලා. නමුත් මම මේ වගේ විස්තරයක් මීට කලින් අසා තිබුණේ නැහැ ප්‍රියාදර දේවිය. සේනාධිපතිතුමා ගොරක ගහ කෑවේ ඇඹුල් නිසාද? ඒකනේ. ඉම්ලා ගෝලියක් තිබ්බ කෑව ඇට ටික ඉතුවේ. ඉතින් මගේ ප්‍රියාදර දේවිය මගේ මෑනේ. ඔබටත් එවැනි යම්කිසි ආසාවක් ඇති වී තිබෙන්නේ එහෙනම් මාහට නොසබා ප්‍රකාශ කරන්නට. මගේ මෑනේ. වෙනත් මාතාවන්ට වගේම මටද මහත් ආසාවක් ඉපිද තිබෙනවා. මගේ ප්‍රියාදර දේවිය ඔබටත් ආසාවක් ඇති වී තිබෙනවනේ. මහා සේනාධිපති මගේ ප්‍රියාදර දේවියටත් එවැනි ආසාවක් ඇති වී තිබෙනවා. කිමෙක්ද ප්‍රකාශ කරන්න තියෙන්නේ? මගේ මෑනේ. මගේ රට පුරා වීදි සංචාරයක් යමින් දුගේ මගේ යාචකයන්ට දාන මානාදිය පිරිනමමින් ඔවුන්ගේ හිත් සතුටු කරමින් මගේ රට පුරා දුගේ දුප්පත් ජනතාවගේ අපේ ජනතාවගේ සැප දුක් සොයා බලන්න මට මහත් ආසාවක් ඉපිද තිබෙනවා මගේ මෑනේ. මොනතරම් බලන්න මහා සේනාධිපති මොනතරම්නම් වාසනාවන්ත ආසාවක්ද ඒක කියලා. අපේ උනන් කැවුතු කන්න පුළුවන් නම් ඒකත් කරනවා. රටේ ජනතාවගේ වාසනාව මගේ